අයිබෝවන් සුබ දවසක් හැමෝටම නොලෙට් ස්ටෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ගෙනාව වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ලෝකයේ තියෙන හොඳම සමාගම් වල තොරතුරු මොනවද කියලා. මුලින්ම අපි බලමු Apple සමාගම ගැන. Apple සමාගම කියන්නේ නවීනතම නිර්මාණ, උසස් තත්ත්වයේ නිෂ්පාදන රාශියක් වෙළඳපොළට හඳුන්වා දුන් ලොව දැවැන්ත සමාගමක්. ඉතින් මේ Apple සමාගම කොහොමද ආරම්භ වුණේ කිව්වොත් ඒක ඉතිහාසය 1976 අප්‍රේල් 1 වෙනිදා වෙනවා. මේ Apple සමාගම ගොඩනගන්න මූලිකත්වය අරගෙන තියෙන්නේ ස්ටීව් ජොබ්ස්, ස්ටීව් වොස්නියක් සහ රොනල්ඩ් වේන් යන අය. මේගොල්ලන්ට අවශ්‍ය වෙලා තිබ්බලු මිනිස්සුන්ට තම නිවාසවල හරි කාර්යාලවල හරි තබා ගන්න පුළුවන් කුඩා පරිගණක හදන්න. ඉතින් ඒකත් එක්ක 1977 වසරේදී මූලික පියවරක් විදිහට තොරතුරු ගබඩා කිරීමට හැකි තැටි දාවකයන්, ඒ කියන්නේ ඩිස්ක් ඩ්‍රයිව් නිෂ්පාදනය කරලා තියෙනවා. Apple Inc. නමින් ලියාපදිංචි කරලා තියෙන මේ Apple සමාගමේ මූලස්ථානය කැලිෆෝනියාවේ කූපර්ටිනෝ වල පිහිටා තියෙනවා. 1984 වගේ කාලය වෙනකොට Apple සමාගම විසින් Macintosh නමින් පරිගණක නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මේ Macintosh පරිගණක Apple සමාගමේ වෙළඳ නාමය ලෝකයේ ඉහළින්ම ඔසවා තැබීමට දායක වුණු නිෂ්පාදනයක්. දැන් අපි බලමු වසර ගණනාවක් පුරාවට Apple සමාගම විසින් වෙළඳපොළට හඳුන්වා දුන් නිෂ්පාදන පෙළකට උදාහරණ කිහිපයක්. මේ තියෙන්නේ වර්තමානයේ නිෂ්පාදිත දේවල් ටිකක්. ඊළඟ සමාගම විදිහට අපි බලමු Accenture කියන සමාගම ගැන. මේ සමාගම ගෝලීය වෘත්තීය සේවා සපයන සමාගමක්. 1989 දී ආතර් ඇන්ඩර්සන් විසින් තමයි මේ සමාගම ආරම්භ කරලා තියෙන්නේ. අනාගතය කෙරෙහි අවධානය යොමු කිරීම යන අරමුණ ඇතිව Accenture කියන නම යොදලා තියෙනවා. මේ සමාගම හරහා මෘදුකාංග ඉංජිනේරු සේවා, යටිතල පහසුකම් සේවා, ඒ වගේම මූල සහ ගිණුම්කරණය, අලෙවිකරණය සහ විකුණුම් යනාදී අංශ කෙරෙහි අවධානය යොමු කරනවා. ඊට අමතරව බැංකුකරණය, රක්ෂණ ක්‍රම, සෞඛ්‍ය සේවා වගේ බොහොමයක් දේවල් වලටත් සේවා ලබා දෙන සමාගමක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ සමාගමේ මූලස්ථානය පිහිටා තියෙන්නේ අයර්ලන්තයේ. 2025 මාර්තු 14 වන දින වන විට Accenture සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරිය වන්නේ ජූලි ස්වීට් මහත්මිය. මේ තියෙන්නේ ලෝකයේ ජනප්‍රියම තවත් සමාගමක්, නයික් සමාගම. මේක විශාලතම සහ හොඳම පිළිගැනීමක් ඇති ගෝලීය ක්‍රීඩා සහ මළල ක්‍රීඩා ඇඳුම් සානාම වලින් එකක්. 1964 දී ඔරිගන් විශ්වවිද්‍යාලයේ ජවන හා පිටිය පුහුණුකරුවෙකු වන බිල් බවර්මන් සහ ඔහුගේ හිටපු ක්‍රීඩකයෙකු වන ෆිල් නයිට් විසින් බ්ලූ රිබන් ස්පෝර්ට්ස් නැත්නම් BRS යන සන්නාමය සහිතව මේ සමාගම මුලින්ම ආරම්භ කරලා තියෙනවා. නමුත් 1971 දී මැයි 30 වන දින BRS යන නාමය වෙනුවට නයික් කින් ලෙස වෙනස් කරගෙන තියෙනවා. 1972 වසරේදී තමයි පළමු සපත්තු පෙළ දියත් කරලා තියෙන්නේ. නයික් වල මූලස්ථානය පිහිටා ඇත්තේ එක්සත් ජනපදයේ ඔරිගන් වල බිවර්ටන් කියන ස්ථානයේ. මේ සමාගම පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවාවන් ලබා දෙනවා. ඒ අතර මළල ක්‍රීඩා පාවහන්, ඇඳුම් පැළඳුම්, උපකරණ සහ උපාංග ක්‍රීඩා යනාදී විශේෂයි. උපකරණ සහ උපාංග ගත්තම නයික් සන්නාමය සහිත බෑග්, ඇස් කණ්ණාඩි, ඔරලෝසු, ඩිජිටල් උපාංග වගේ දේවල් අලෙවි කරනවා. ඊළඟට තියෙන සමාගමත් ලෝකයේ බොහෝ දෙනෙක් දන්න කියන සමාගමක්. ඒ තමයි PayPal. මේක බැංකුවක් නෙවෙයි. ලෝපුරා වෙළෙන්දන්ට සහ පාරිභෝගිකයන්ට ඩිජිටල් ගෙවීම් සක්‍රිය කරන මූල්‍ය තාක්ෂණ සමාගමක්. ගනුදෙනුකරවන්ට ඔවුන්ගේ PayPal ගිණුමෙන් බැංකු ගිණුම් හෝ වෙනත් PayPal ගිණුම් වෙත අරමුදල් මාරු කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. කැලිෆෝනියාවේ සැන් ජෝස් වල තමයි මූලස්ථානය පිහිටා තියෙන්නේ. PayPal හි වත්මන් ප්‍රධාන විධායක නිලධාරී වන්නේ ඇලෙක්ස් ක්‍රිස්.
මෙම PayPal හරහා මෙන්න මේ වගේ විවිධ වෙළඳ නාම යටතේ විවිධ ගෙවීම් සිදු කිරීමට විසඳුම් ලබා දීලා තියෙනවා. ඊට අමතරව PayPal වලින් ඔන්ලයින් shopping සඳහාද පහසුකම් සැපයීම කරනවා. මේ තියෙන්නේ ගෝලීය සෞඛ්‍ය සේවා සහ නිෂ්පාදන සපයන සමාගමක්. ඒ තමයි කාඩිනල් හෙල්ත් සමාගම. එක්සත් ජනපදයේ මූලස්ථානයේ පිහිටි මේ කාඩිනල් හෙල්ත් සමාගම හරහා රෝහල්, ඔසුසල් සහ වෛද්‍ය කාර්යාල ඇතුළු විවිධ සෞඛ්‍ය සේවා සඳහා විසඳුම් සැපයීම මෙන්ම ඖෂධ සහ වෛද්‍ය නිෂ්පාදන බෙදා හැරීම සිදු කරනවා. හාවර්ඩ් ව්‍යාපාරික පාසලට අලුතින් ආව රොබර්ට් ඩී වෝල්ටර් විසින් 1971 දී මෙම සමාගම ආරම්භ කරලා තියෙනවා. මේ නිෂ්පාදන ලෙස නිර්වින්දන සැපයුම්, කල්පවතින වෛද්‍ය උපකරණ, පෝෂක නල, අත්වැසුම්, ආසාදන පාලන නිෂ්පාදන, රසායනාගාර සැපයුම් යනාදී නිෂ්පාදන විශේෂ වෙනවා. මේ වන විට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ ජේසන් හොලර්. එහෙනම් අදට ගෙනාව වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ දවසෙත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.